මොකද මේ ලංකාවේ දීඝජන්තු කියලා දෙමළ ඉලාරගේ සෙම්පතියෙක් හිටියා. මේක මැරුණට පස්සේ නිරේ උපන්නා. නිරේ යකඩ දොරවල් සරස් ගාලා ඇරෙනකොට මේ දීඝජන්තු යෝධයා බුදුරජාණන් වහන්සේගේ චෛත්‍යයකට මිනිගෙඩි හෙල්ලුණ මේ කංචුකයක් චෛත්‍යයකට පළඳලා දවසක්. දීඝජන්තු මෙයාට අර මේ අපායේ දොර හෙල්ලෙන හඬට ඒක මතක් වුණා. එතනින් එයා චුත වුණා. එයා ගිහිල්ලා ඉපදුණා දෙව්ලොව. අදටත් දෙව්ලොව ඉන්නවා. එක මිනිහෙක් නිරේ ඉපදුණා. ඔහු වෙලා ගන්න ගිනි දැල්ලෙද්දී චෛත්‍යයකට රත්තරන් පාට සලුවක් පූජා කළා තිබ්බා යා මනුස්ස ලෝකේ. ඒ සලුව මතක් වුණා යාට. බුදුන්ට කරපු පූජාව. එතනින් චුත වුණා දෙව්ලොව ඉපදුණා. මේ නිරේ ස්වභාවය තමයි මේ නිරේ දුක් විඳින සත්වයන්ට එකම එක පිනක්වත් සිහි කරගන්න බෑ. දානි දුන්න පින, සිවුරක් පූජා කරපු පින, අටපිරිකරයක් පූජා කරපු පින, දානෙ හැන්ද බෙදපු පින, ඒ කිසිම දෙයක් නිරිසතාට සිහි කරගන්න බෑ නිරේ. ඒ සිහි කරනවා නම් එයා නිරේ ඉන්නේ නැහැ. දැන් මෙච්චර යම රජුරු අවස්ථා පහක් සිහි කරලාවත් දාන මල ගෙදරක දානයක් බෙදපු එකක්වත් මේ නිරිසතාට මතක් වෙන්නේ නැහැ.